ඔන්න ඉතින් අපි අද කියන්න යන්නේ මේ ලෝකේ ලොකුම බල ශක්තිය උත්පාදන සරුංගලය ගැන. ඉතින් ලෝකේ ඕනෑම ආකාරයක ලොකුම සරුංගලය වෙන්නේ මේකම තමයි. පසුගිය සතියේ ඒ කියන්නේ 2025 නොවැම්බර් 12 වෙනිදා චීනය විසින් මොංගෝලියාවේදී තමයි මේ බල ශක්ති සරුංගලය අහසට නැග්ගුවේ. මේ සරුංගලයේ ප්‍රමාණය වර්ග මීටර් 5000ක්. අඩි වලින් බැලුවොත් වර්ග අඩි 53820ක්. ඒ කියන්නේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකකින් 3න් එකක් විතර ලොකුයි. මේක සරුංගලයක් කිව්වට පැරෂූට් එකකට සමානයි. ඉතින් මේ සරුංගලය විදුලිය උත්පාදනය කරන්නේ ඉහළ අහසේ තියෙන සුළං ආධාරයෙන්. බිම තියෙන සුළං බලාගාරයකට නැත්තම් ටර්බයින් එකකට වඩා මේක සෑහෙන්න ලාභදායී ක්‍රමයක්. සාමාන්‍ය ටර්බයින් එකකට ඊටාම බර කුළුණු ලෝහ සුළං පෙති අවශ්‍ය වුණත් මේ සරුංගලයට අවශ්‍ය වෙන්නේ කේබල් එකක් විතරයි. බිම තියෙන බලාගාරයකට කේබල් එකකින් මේ සරුංගලය සම්බන්ධ කරලා ඒ හරහා තමයි විදුලිය ලබා ගන්නේ. එහෙම බැලුවොත් සාමාන්‍ය ටර්බයින් එකකට වඩා ඉඩම් භාවිතයේ 95%කින් ලෝහ භාවිතයේ 90%කින් අඩු කරගන්න මේ සරුංගලයට පුළුවන්. මෙගාවොට් 10ක සරුංගලයකට වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 20ක් ජනනය කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවාස 10000ක විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කරන්න තරම් බලයක්. මේ සරුංගලය මීටර් 300ක් ඉහළට යවන්න පුළුවන්. අවශ්‍ය විටක ආරක්ෂිතව බිමට ගන්නත් සුළං සහිත ප්‍රදේශයක ගුවන්ගත කරන්නත් හැකියාව තියෙනවා. සාමාන්‍ය ටර්බයින් එකකදී ඒ ටර්බයින් එක හාසන්නයේ තියෙන සුළං විතරයි ප්‍රයෝජනයට ගැනෙන්නේ. ඒත් මේ සරුංගලය නිසා මීටර් 300ක් දක්වා ඉහළ සුළඟින් පවා විදුලි ජනනය කරන්න පුළුවන්. ඒ සරුංගලයත් එක්ක චීනයේ වර්ග මීටර් 1200ක තවත් සරුංගල් දෙකකුත් යවලා ඒ දෙකත් සාර්ථක වෙලයි තියෙන්නේ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.